යාළුවනේ කොහොමද ඔයාලට හොඳින් ඇති කියලා හිතනවා. 2026 අවුරුද්දේ අලුත් vlog ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. කලින් අවුරුදු වල කරන්න උත්සාහ කරාට මට ටයිම් එකක් තිබුණේ නැහැ. ඉතින් මේ අවුරුද්දේ හිතුවා vlog ටිකක් අරගෙන එන්න. ඉතින් අපි බලමු අද දවස ඇතුළත මොකද වෙන්නේ කියලා. ඒ වගේම මේ අවුරුද්දේ මුල්ම vlog එකේ මොනවද බලාගන්න පුළුවන් කියලා. අපේ අම්මි හෑ එක්ස්ටේෂන් එකක් කරලා තිබුණා. එයාට ඉතින් ඒක රිමූව් කරගන්න ඕනේ කියලා කිව්වා. අපි ඉස්සෙල්ලාම ගියා අම්මිගේ හෑ එක්ස්ටේෂන් එක රිමූව් කරගන්න. ඒක රිමූව් කරගෙන ඊළඟට යන්නේ හිටියේ මගේ හෑ කෙරටින් එක කරගන්න. අම්මිගේ හෑ එක්ස්ටේෂන් රිමූව් කරන්න විනාඩි 15ක් විතර වගේ ගියේ. ඉතින් අම්මිගේ වැඩේ ඉවර වෙලා අපි ගියා සැලෝන් ලියෝ එකට. ඒකෙන් තමයි මගේ හෑ කෙරටින් එක කරන්නේ. අවුරුදු 2ක් තිස්සේ මම ඒකෙන් තමයි කරගන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපොයින්ට්මන්ට් එක දාලා අපි අම්මිටත් කිව්වා හෑ කෙරටින් එකක් කරගන්න ඕනි කියලා. ඉතින් ඔය ඉන්නේ මගේ අම්මි. ඉතින් ඊට පස්සේ කොහොම හරි පැය 2කමාරක් විතර මෙන්න මේ පුටුවට වෙලා ඉන්න වුණා මට. මෙන්න මේ වෙලාවේ ඉඳලා නම් මම හොඳටම බඩගින්නේ ඉන්නේ. මොකද අපි උදේම 8:00 විතර තමයි ආවේ ගෙදරින්. ඉතින් මේ වෙනකොට ඉතින් ගොඩක් බඩගිනි. කන්නේ මොනවාද කියලා කල්පනා කර තමයි මේ පුටුවට වෙලා ඉන්නේ. කොහොම හරි මෙහෙම ඉන්නකොට මට හම්බ වුණා හොට් චොක්ලට් එකක්. ඉතින් ඒකත් බීලා දැන් නම් ඉවර වෙන්න ළඟයි. තව පැය භාගයක් විතර වගේ යනකොට මගේ කෙරටින් එක ඉවර වෙනවා. මෙන්න මේ විදිහට කොණ්ඩේ හදලා ඉවර වෙලා. ලස්සනයිද බලන්න මගේ කොණ්ඩේ. ඉතින් ওই විදිහට ඉවර වෙලා අපි ගියා වන් ගෝල් ප්ලේස් යන්න. අපි ඊට පස්සේ කෙලින්ම ගියා වන් ගෝල් ප්ලේස් එකට. ට්‍රැෆික් එක නම් ඉතින් මෙහෙ කොහොමත් තියෙනවනේ. මං හිතන්නේ දැන් නම් වෙලාව 4:00 විතර ඇති. කොහොම හරි ටයිම් වෙනකොට අපිට එන්න පුළුවන් වුණා වන් ගෝල් ප්ලේස් එකට. ඉතින් අපි මොනවද කන්නේ කියලා තමයි අම්මි මමයි කතා කර ගියේ.
කෑම ටික ඕඩර් කරලා ඉවර වෙලා කොහොම හරි විනාඩි 20ක් විතර යනකොට අපිට කෑම ටික ගන්න පුළුවන් වුණා. කෑම කාලා ඉවර වෙලා ගෙදර තමයි එන්න ඕන දැන් ඉක්මනටම. ඔය මේ අස්සේ මේකට ආවම මොනවා හරි ෂොපින් කරලත් යන්න බෑ. ඉතින් මම හිතුවා අපි මොනවා හරි අරගමු කියලා අපි ගියා ෆ්ලෝ එකට. ඉතින් අද දවස ඇතුළත සිද්ධ වුණ දේවල් වලින් පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටික එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක හදාගත්තේ. මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් දැන් නම් අපි යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මෙහෙමම අපි ගෙදර ආවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා පොඩි සපෝට් එකක් දෙන්න. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි.